අප රටේ සහ අප ආයතනය මේ අවුරුද්ද විශේෂ වසරක් විදියට වකුගඩු රෝගය දැනුවත් කිරීමට ලොකු උත්සාහයක් දරමින් පවතිනවා. ඒකට හේතුව තමයි දිනින් දින වකුගඩු රෝගීන් අපිට වර්ෂයක් පාසා හමු වන වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යාව ඊටාම ශීඝ්‍රයෙන් ඉහළ යාමක් අපිට දකින්න ලැබෙනවා. අපි මේ විෂය ඉගෙන ගන්න එනකොට අවුරුදු 20කට විතර කලින් අපි දැක්කේ බොහොම ටික දෙනයි. නමුත් දැන් වසරකට සහ මාසයකට අපිට දකින්න ලැබෙනවා ඊටාම අධික රෝගීන් සංඛ්‍යාවක් අවසාන තත්ත්වයේ. ඉස්සර මෙහෙම රටාවක් අපිට දකින්න ලැබුණේ නැහැ. ඒ කියන්නේ අවුරුදු 10කට කලින් වගේ මේ වගේ රටාවක් දකින්න ලැබුණේ නැහැ. ඉතින් මේ රෝගය මෙච්චර ඉක්මනට මෙච්චර ශීඝ්‍රයෙන් වැඩි වෙන්නේ ඇයි කියන එක ගැන ජනතාව දැනුවත් කරන්න අවශ්‍යයි. අපි මෙවර තීමාව මේ වසරේ තේමාව වෙලා තියෙන්නේ ඔබගේ වකුගඩු හොඳින්ද ආයෝ කිඩ්නීස් ඕකේ කලින් හඳුනා ගනිමු සහ වකුගඩු රෝගයට නිසි ප්‍රතිකාර ගමු කියන තේමාව කරගෙන තියෙනවා. එතකොට තේමා යටතේ වකුගඩු කලින් හඳුනා ගන්න ඔබගේ වකුගඩු හොඳින්ද කියන තේමාවට අපි මොනවද කරන්නේ? කොහොමද වකුගඩු රෝගයක් තියෙන බව අඳුරගන්නේ? මේක ඊටාම සරල එක පැයක් ඇතුළත කරගන්න පුළුවන් දෙයක්. සරල මුත්‍රා පරීක්ෂණයක් අපි කියනවා UFR කියලා. ඒකෙදි අපිට මුත්‍රාවල ප්‍රෝටීන යනවා නම් යම් අදහසක් ගන්න පුළුවන්. නමුත් සමහර වකුගඩු රෝග විශේෂයෙන්ම දියවැඩියාවේ මුල් අවධියේදී ප්‍රෝටීන යාම පේන්නේ නැහැ. ඒතර UFR කියන පරීක්ෂණය normal. දෙවැනි අදියරේ විදියට අපි UACR ඒකෙදි අහු වෙනවා. ඊටාම මූලික අවස්ථාවකදී UACR කියන පරීක්ෂණයේ අගය 30ට වැඩි නම් අපිට හම්බ වෙනවා මුල් අවධියේදීම වකුගඩු රෝගීන්. ඊළඟ පරීක්ෂණය සමහරට ওই දෙකම normal වෙන්නත් පුළුවන්. එහෙම වෙලත් serum creatinine කියන රුධිරයේ පරීක්ෂාවේදී වකුගඩු රෝගේ හම්බ වෙනවා. ඔය තුන තමයි අපි screening tools ඒ කියන්නේ ලෙඩෙක් හොයාගන්න කරන මූලික පරීක්ෂණ. ඊට අමතරව ගල් සම්බන්ධ පසුබිමක් තියෙනවා නම් කලින් ශල්‍ය කර්ම කළා තියෙනවා නම් වකුගඩු ස්කෑන් එකකුත් කරන්න පුළුවන්. නමුත් ඒක screening tool එකක් විදිහට පාවිච්චි කරන්නේ නැහැ. මෙම වකුගඩු රෝගය සොයාගත් පසු අපි කොහොමද මේකට මුහුණ දෙන්නේ? මේකෙදි මුලින්ම මම කියන්න කැමතියි ජීවන රටාව, හොඳ ආහාර පුරුදු සහ අධික රුධිර පාලනය, දියවැඩියා පාලනය ඒවට අමතරව අපි ඒකට කියනවා ලයිෆ්ස්ටයිල් චේන්ජස් කියලා. ඊට පස්සේ වකුගඩු රෝගයේ බරපතලකම අනුව ප්‍රතිකාරව තීරණය කරනවා. නමුත් කාලික වකුගඩු රෝගයට නිශ්චිත ප්‍රතිකාරය විදිහට වකුගඩු බද්ධ කිරීම තමයි මුළු ලෝකෙම පිළිගත් ප්‍රතිකර්ම ක්‍රමය. මගේ කලීග් මගේ ශල්‍ය වෛද්‍යවරයා එක ගැන වැඩි දුර විස්තර කියන්න යනවා කොහොමද බද්ධයක් කරගන්නේ කියන එක. අපි ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ විදිහට වකුගඩු බද්ධය ක්‍රම දෙකටම සිදු කරනවා. ජීවතුන් අතර ඉන්න වකුගඩු ප්‍රදානීයගෙන් ගන්න එකට අපි කියනවා ලයිව් ඩොනර් කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කියලා. එහෙම නැතිනම් මොලේ යම් හේතුවක් නිසා මැරුණ පුද්ගලයෙක්ගෙන් වකුගඩුවක් අරගෙන බද්ධ කරන ක්‍රමයට අපි කියනවා ඩිසීස් ඩොනර් කිඩ්නි ට්‍රාන්ස්ප්ලාන්ට් කියලා. මේ දෙකම ඊටාම සාර්ථකව අප රෝහලේ සිදු කරනවා. නොමිලේ සිදු වෙන්නේ හැමදේම ඊට පසු ප්‍රතිකර්ම ජීවිතාන්තය දක්වා දෙන ප්‍රතිකර්ම පවා හැමදේම මේ රෝහලෙන් නොමිලේ ලබා ගන්න පුළුවන්. අපේ ඊටාම දක්ෂ අවුරුදු 15ක් 20ක් පමණ පළපිරුද්ද තියෙන මේ ශල්‍ය වෛද්‍යවරයා ඊටාම වගකීමෙන් මේ කටයුතු ඉෂ්ට කරනවා. අපි අවුරුද්දකට විශාල බද්ධ කිරීම ශල්‍ය කර්ම මාලාවක් කරනවා. අනිත් රටේ බලනකොට බද්ධ කිරීම මධ්‍යස්ථානත් එක බලනකොට අපි ගොඩක් වැඩිපුර කරලා තියෙනවා ගිය අවුරුද්දේ. ඉදිරියටත් ඊට වඩා සංඛ්‍යාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව වෙලා තියෙන්නේ දියවැඩියාව. 70ක් විතර ගත්තොතින් දියවැඩියාව.
නමුත් අප රටේ දියවැඩියාවෙන් හැදෙන වකුගඩු රෝගයට අමතරව CKD-U එහෙම නැත්නම් සිනැක් කියලා තත්ත්වයකුත් උතුරු මැද පළාතේ සහ ඒ අවට ප්‍රදේශවල තියෙනවා. එතකොට දැනට ලංකාවේ 10% මුළු ජනගහනයෙන් 10%කට පමණ වකුගඩු රෝගය තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. නමුත් උතුරු මැද පළාතේ සහ ඒ ආශ්‍රිත ගම්මානවල දියවැඩියාව සහ CKD-U කියන දෙකම සහ අනිත් රෝග ගොඩාක් සර්පයෙන් දෂ්ට කිරීම සහ හේතු ගොඩාක් තියෙන නිසා එහි ප්‍රතිශතයක් ලෙස වැඩි. පළවෙනියටම හේතු කියනවා නම් වකුගඩු රෝගයට නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව වෙන්නේ දියවැඩියාව. දෙවෙනුවට කියන්න පුළුවන් අධික රුධිර පීඩනය. ඉතිරි හේතු ගොඩාක් තියෙනවා. ඒවැ ප්‍රතිශතයක් වශයෙන් කියන්න අමාරුයි මෙහෙම කියලා. වකුගඩු ගල් වකුගඩු බ්ලොක් මොකක් හරි හේතුවකින් බ්ලොක් වෙනවා කියලා කියන්න පුළුවන්. උප්පත්තියෙන් ඇතිවෙන වකුගඩු රෝග වකුගඩු ප්‍රදාහයත් විශේෂයෙන් දක්වන්න ඕනේ. ඒකට කියනවා ග්ලොමරුලොනෙෆ්‍රයිටිස්. ඊට අමතරව දීර්ඝ කාලයක් තිස්සේ ගන්න බෙහෙත් වේදනානාශක සමහර මානසික බෙහෙත් සමහර කැන්සර් කියන්නේ කැන්සර් වලට ගන්න බෙහෙත් කීමෝതെරපි වගේ බෙහෙත් තහ නොයෙකුත් බෙහෙත් වර්ග දක්වලා තියෙනවා. ඊට අමතරව සර්පයන් දෂ්ට කිරීම, මීඋන හැදීම, පොයිසනින් කියන්නේ මොනවා හරි විෂ රසායන ද්‍රව්‍ය ශරීරගත වීම නොයෙකුත් හේතු තියෙනවා. නැවතත් කියනවා නම් ප්‍රධානම හේතුව දියවැඩියාව, දෙක අධික රුධිර පීඩනය, ඊට අමතරව එක එක පළාත් වලට අනුව තියෙන රෝග හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ CKD-U හෝ සිනැක් කියන තත්ත්ව, උප්පත්තියෙන් ඇතිවෙන වකුගඩු රෝග, ඉපදිලා තියෙන දේවල්, ගල්, වකුගඩු ප්‍රදාහය වගේ දේවල් මූලික වෙනවා කියලා කියන්න පුළුවන්. මුළු ලෝකෙම ගත්තහමත් 10% පමණ මුළු ලෝක ජනගහනෙනුත් 10%කට පමණ වකුගඩු රෝගය තියෙනවා. නමුත් මිලියන 850ක් මුළු ලෝකෙම වකුගඩු රෝගීන් සහ වකුගඩු බද්ධ කරපු සියලු කාණ්ඩ ගතොත් මිලියන 850ක් ඉන්නවා කියලා දත්ත තියෙනවා. ලෝකයේ රටවල් ගත්තොත් වැඩිපුරම වකුගඩු රෝගය තියෙන්නේ ඉන්දියාව සහ චීනය. මොකද ඒගොල්ලන්ගේ ජනගහනය අධිකයි. ඊට අමතරව ප්‍රතිශතයක් විදිහට ගත්තොත් ඇමරිකාව, බ්‍රසීලය, ජපානය, තායිවානය වගේ රටවලත් වකුගඩු රෝගය අධිකව තියෙනවා.